සුබ දවසක්. අද අපි විමසන්නේ මේ පුද්ගලික මූල්‍ය කළමනාකරණය ගැන. හැබැයි අර හැමදාම අහන පුංචි වියදම් කපන්න වගේ උපදෙස් වලින් ටිකක් එහාට ගිහින්. ඔව් ටිකක් වෙනස් විදිය ප්‍රවේශයක් ගැන නේද? හරියටම. ඇත්තකම ප්‍රතිඵල දෙන අදහස් ටිකක් මේවා එන්නේ රමිත් සේතිගේ I will teach you to be rich කියන පොතේ දෙවන සංස්කරණයේ ශ්‍රව්‍ය පොතෙන්. රමිත් සේති. යාගේ අදහස් ගොඩක් වෙලාවට හරිම කෙලින් ප්‍රායෝගිකයි. ඔව්. අපේ අද ඉලක්කය තමයි මේ මූලාශ්‍රයේ තියෙන වටිනාම ක්‍රියාවට නංවන්න පුළුවන් අදහස් ටික පෙරාගන්න එක. විශේෂයෙන්ම අර සල්ලි වැඩ ස්වයංක්‍රීය කරන හැටි වගේ දේවල්. ඒකත් තියෙනවා. ඊට අමතරව සල්ලි ගැන අපේ ඔළුවේ තියෙන අර නොපෙනෙන බාධක අඳුර ගන්න හැටි. invisible money scripts ගැන. ඔව්. ඒකයි තමන්ගේම පොහොසත් ජීවිතයක් ගොඩනගා ගන්න හැටි වගේ දේවල් ගැන අපි අවධානය යොමු කරමු. බලමු මේකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්ද කියලා. හොඳයි. මේ පොත පටන් ගන්නෙම පොඩි උපහාසයකින් වගේ. ඔව් අර ඉන්ටර්නෙට් ගුරුලා කියන හැමදේම කරොත් දවස ගෙවෙන හැටි ගැන නේද? ඒක තමයි. පාන්දර 4ට නැගිටලා පැයක් භාවනා කරලා වතුර ගලුම් භාගයක් බීලා වියදම් කරන හැම සතේම ලියලා ඇත්තටම එහෙම කරන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ නේද? ඒකනේ හිතන කොටත් අමාරුයි. ඉතින් පොතේ කියවෙන්නේ අන්න ඒ වගේ අර පරිපූර්ණ වෙන්න දඟලනෝ වෙනුවට සරල ඒත් බලවත් ප්‍රතිඵල දෙන ක්‍රම කීපයක් හරියට කරගන්න එක වැදගත් කියලයි. ඒක ඇත්ත. සරල භවය බලය. මුලින්ම කතුවරයා අභියෝග කරන්නේ අර ගොඩක් ප්‍රසිද්ධ ලැටේ ෆැක්ටර් එකට. අර කෝපි කෝප්පේ සල්ලි ඉතුරු කරන කතාව? ඔව්. ඒ කියන්නේ කොපි වගේ පොඩි වියදම් කපලා සල්ලි ඉතුරු කරන්න කියන අදහසට. මෙයා කියන්නේ ඒක වැරදි කියලා නෙවෙයි. ඒත් ඒක නෙවෙයි ලොකුම බලපෑම කරන දේ කියලා. හරියටම. ඒ වගේම තමයි අර හැමතිස්සෙම අයවැයලේකන හදන එකත්. ඔව් ඒකත් එහෙමයිලු. ඊට වඩා ප්‍රතිඵලදායක ක්‍රම තියෙනවා කියලා කියනවා. ඔව් මෙතන ප්‍රධාන වෙනස තමයි මේ ප්‍රවේශය අර පොඩි දේවල් අර මිනුෂියා පස්සේ දුවන්නේ නැතුව ලොකු ජයග්‍රහණ. ඒ කියන්නේ big wins කෙරෙහි අවධානය යොමු කිරීම. ලොකු ජයග්‍රහණ ඒ කියන්නේ. කතුවරයා මේකට පාවිච්චි කරන බර අඩු කරගැනීමේ උදාහරණය හරිම හොඳයි. සමහරු ඉන්නවා ට්‍රාන්ස්මේද ගැන අලුත්ම කේටෝ ඩයට් එක ගැන දවසම වාද කරනවා. ඔව්. ඒත් ඇත්තටම බර අඩු කරගන්න ඕන නම් මූලික දේ මොකක්ද? අඩුපුර කෑම සහ වඩිපුර ව්‍යායාම. ඒක තමයි 9-5ක්ම වැදගත්. හරි. මුදල් වලටත් ඒක එහෙමයි. ස්වයංක්‍රීයව ආයෝජනය කරන එක, ණය අඩු කරගන්න එක, පඩි වැඩි කරගන්න එක, අන්න ඒ වගේ ලොකු ජයග්‍රහණ කිහිපයක් හරියක කරගන්න එක හැම කෝපි කෝප්පයක් ගැනම හිත ඉන්නවට වඩා ගොඩක් ප්‍රතිඵලදායකයි. ඒක තේරෙනවා. අර 85% විසඳුම කියන අදහසත් මේකට සම්බන්ධයි කිව්වේ. ඔව්. ඒ කියන්නේ 400ක්ම හරි දේ හොය කල් මරනවට වඩා 85ක් හරි වුණත් කමක් නැහැ. වැඩේ පටන් ගන්න එක තමයි වැදගත්. පර්ෆෙක්ට් වෙන්න බලන් ඉන්න එපා කියන එක. ඒක ඇත්ත. පටන් ගන්න එක තමයි අමාරුම. ඒකේ බලය ගැන කතා කරනකොට කතුවරයා මතක් කරන දෙයක් තියෙනවා. අවුරුදු 10කට කලින් පොතේ පළවෙනි සංස්කරණය කියවලා මාසෙකට ඩොලර් 100ක් වගේ පොඩි ගාණක් ස්වයංක්‍රීයව ආයෝජනය කරන්න පටන් ගත්ත කෙනෙක්. ඔව්. එයාගේ ඒ ඩොලර් 12000 අද වෙනකොට ඩොලර් 20000කට වඩා වැඩි වෙලා තියෙන්න පුරුවන් කියලා. කම්පවුන්ඩින් වල බලය. හරියටම. ටිකක් වැඩියෙන් හිතලා මාසෙකට ඩොලර් 1000ක් ආයෝජනය කරා නම් ඒ ඩොලර් 1,20,000 අද ඩොලර් 200,000කටත් වඩා වැඩි වෙන්න ඉඩ තිබ්බා. ඒකෙන් පේනව නේද පොඩි ගානකින් පටන් ගත්තත් දිගටම කරගෙන යන එකයි කාලයයි කොච්චර වටිනවද කියලා. හැබැයි ඉතින් ඔය වගේ සැලසුම් හදාගෙන වැඩේ පටන් ගත්තත් සමහර වෙලාවට අපිව පස්සට අදින දෙයක් තියෙනව නේද? මොකද? අපේ හිත, අපේ මනස. කතුවරයා කියනවා පළවෙනි සංස්කරණයේ එයා අතින් වුණු අඩුපාඩුවක් තමයි මේ මුදල් සම්බන්ධ මනෝවිද්‍යාව ගැන. ඒ කියන්නේ හැංගීම් ගැන හරියට කතා නොකිරීම කියලා. ඒක ඇත්ත. සල්ලි කියන්නේ ගණන් විතරක් නෙවෙයිනේ හැංගීම් ගොඩක් සම්බන්ධයි. ඔව්. ඉතින් දෙවැනි සංස්කරණයේදී එයා හඳුන්වා දෙනවා නොපෙනෙන මුදල් මත. ඒ කියන්නේ invisible money scripts කියන සංකල්පය. ඒක හරිම වැදගත් සංකල්පයක්. මේ නොපෙනෙන මුදල් මත කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් අපේ දෙමව්පියන්ගෙන්, නෑදෑයන්ගෙන්, යාළුවන්ගෙන්, සමාජයෙන්, මාධ්‍යයෙන් අපිට නොදැනීම උකහා ගන්නා මුදල් පිළිබඳ විශ්වාස සහ ආකල්ප. උදාහරණයක් විදියට. කුලියට ඉන්න එක සල්ලි අපරාධයක්. අපේ පවුලේ සල්ලි ගැන කතා කරන්නේ නෑ. ණයපත් කියන්නේ ණය වුගලක්. සල්ලි තිබ්බම මිනිස්සු නරක වෙනවා. වගේවා. ඔව්. අපේ වගේ අයට කවදාවත් පොහොසත් වෙන්න බෑ. ඔය වගේ ගොඩක් දේවල්. මේවා අපේ යටි හිතේ තැම්පත් වෙලා අපේ මූල්‍ය තීරණ වලට ලොකු බලපෑමක් කරනවා. අපි ඒක දැනුවත් නැතු වුණත්.
එතකොට කොච්චර හොඳ සැලසුම් හැදුවත් මේ යටිහිතේ තියෙන අදහස් එක්ක ගැටෙන්න වෙනවා වැඩේ හරියට කරගන්න බැරි වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම. මේ නොපෙනෙන මත හඳුනාගෙන ඒව ඇත්තද ඒව තාමත් අපිට ආදාළද කියලා ප්‍රශ්න කරන්නේ නැතුව මූල්‍ය නිදහස ළඟා කරගන්න අමාරුයි. මොකද අපි නොදැනුවත්වම අපිව පස්සට අදිනවා. කතුවරයා මේ සම්බන්ධයෙන් තවත් ටිකක් සැර දෙයක් කියනවා. ඒ මොකද්ද? සමහර අය වින්දිත මානසිකත්වයක, ඒ කියන්නේ වික්ටිම් කල්චර් එකක හිර වෙලා ඉන්නවා කියලා. වින්දිත මානසිකත්වයක්. ඔව්. ඒ කියන්නේ Tamanට පාලනය කරන්න පුළුවන් දේවල්, Tamanගේ වියදම්, ඉතුරුම්, ආයෝජන, රැකියාව ගැන අවධානය යොමු කරලා ඒවා දියුණු කරගන්න උණුමට Tamanට පාලනය කරන්න බැරි බාහිර දේවල් වලට දොස් කියා ඉන්න එක. දේශපාලනයට බනිනවා, ආර්ථිකයට බනිනවා, කලින් පරම්පරාවට බනිනවා. හැමෝටම බනිනවා Taman යෙරෙන්න. වගේ දෙයක්. හැබැයි Tamanගේ පෙට්ටියෙන් වෙන්න ඕන දේ කරන්නේ නැහැ. මෙතනදී අපි මතක තියාගන්න ඕන මේක කතුවරයාගේ නිරීක්ෂණයක්. අපි කාගවත් දොස් කියනෝ නෙවෙයි. හරි, තේරුණා. එයා උදාහරණයක් දෙනවා. එයා කරපු මාසයකින් ඩොලර් 1000ක් ඉතුරු කිරීමේ අභියෝගයට සමහරු දක්වපු ප්‍රතිචාර. මොනවද ඒ ප්‍රතිචාර? මට නම් බෑ, මම මාසෙකට හොයන්නවත් නෑ එච්චර. අපි ඉන්නේ මෙහෙ බෑ ඕවා කරන්න වගේ දේවල්. එතකොට පේන්නේ එයා අය ප්‍රශ්නෙට විසඳුම් හොයනවට වඩා Tamanට බැරි වෙන්න හේතු හොයනවා කියලා එයා කියන්නේ. ඒක ඇත්තටම හිතන්න ඕන කාරණයක් තමයි. හැමලේ අනික් අතට මේ පොතේ තියෙන ක්‍රම අනුගමනය කරලා ඇත්තටම සාර්ථක වෙච්ච අයත් ඉන්නවනේ. ඒ වගේ කතාවම පොඩි මොරල් එකක් එනවා. අනිවාර්යෙන්ම කතුවරයා ඒ වගේ සාර්ථක කතා කිහිපයක්ම බෙදා ගන්නවා. ජුලියානා කියලා අවුරුදු 38ක කාන්තාවක්. එයා ඩොලර් 10,000ක ණයපට්නයක් ගෙවලා ඉවර වෙලා. වව්. සෑන් ෆ්‍රැන්සිස්කෝ වගේ වියදම් අධික තැනක ගෙයක් අරගෙන එයාගේ විශ්‍රාම සැලසුම් ශක්තිමත්ව හදාගෙන යනවා. නියමයිනේ. තව ඉන්නව කයිල් කියන 30 හැවිරිදි තරුණයා. එයා දැනටමත් එයාගේ විශ්‍රාම ඉතුරුම් ඩොලර් 200,000ක් අරගෙන. අවුරුදු 30ද? ඔව්. එයා නිවාඩු යන්න, අලුත් කාර් එකක් ගන්න වගේ දේවල් වලට වෙන වෙනම ඉතුරුම් ගිනුම් හදලා ඒවයින් තමයි වේදම් කරන්නේ. හරිම සංවිධානාත්මකයි. එස්සී කියන 34 හැවිරිදි කෙනා අවුරුද්දකට පාරක් දෙකක් මාසයක් විතර පිටරට සංචාරය කරනවලු. මාසයක්ම. කොහෙද? දකුණු අප්‍රිකාව, කොරියාව වගේ තැන්වලට ගිහින් තියෙනවා. මේවා අහුවම පේනව නේද මේ කියන දේවල් ප්‍රායෝගිකව කරන්න පුළුවන් ප්‍රතිඵල තියෙන දේවල් කියලා නිකන් හීන නෙවෙයි. ඇත්ත. ඒක ඇහුවම පොඩි හරි උනන්දුවක් එනවා. ඉතින් ඔය යටිහිතේ තියෙන බාධක අඳුරගත්තට පස්සේ ඊළඟ පියවර තමයි පුළුවන් තරම් දේවල් වලින් අපේ හිත නිදහස් කරන එක වගේ. ඒකට තමයි අර ස්වයංක්‍රීයකරණය වැදගත් වෙන්නේ නේද? හරියටම හරි. කතුවරයාගේ ප්‍රධාන තර්කයක් තමයි මුදල් කළමනාකරණය පුළුවන් තරම් ස්වයංක්‍රීය කරන්න කියන එක. ඒ කියන්නේ මාසෙට එක දවසක් පොඩි වෙලාවක් අරන් තමන්ගේ වැටුප ආව ගමන් ස්වයංක්‍රීයව බිල්පත් ගෙවෙන්න, ඉතුරුම් ගිණුම් වලට මුදල් යන්න, ආයෝජන ගිණුම් වලට මුදල් යන්න ඔය වගේ සිස්ටම් එකක් හදාගන්න එක. එහෙම කළාම හැමදාම සල්ලි ගැන හිත වද වෙන්න ඕන නැහැ. තීරණ ගැනීමේ බර අඩු වෙනවා. විල්පවේක පාවිච්චි කරන්න ඕනකම අඩු වෙනවා. හැබැයි ඉතින් හැම බිල් එකක්ම හැම ඉතුරුම් මාරුවක්ම ස්වයංක්‍රීය කරනවා කියන එක ඒක ඇත්තටම සෙටප් කරගෙන ලොකු කට්ටක් කන්න වෙනව නේද මුලින්? ටිකක් සංකීර්ණයි වගේ. මුලින් පොඩි වෙලාවක් යනවා තමයි බැංකුවට කතා කරන්න, ඔන්ලයින් සෙටින්ග්ස් හදන්න. ඒත් ඒක එකපාරක් හරියට හදාගත්තම ඊට පස්සේ ඒක නඩත්තු කරන ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒක හරියට ගෙදර වතුර ෆිල්ටරයක් වගේ. හයි කළාම බිකටම වැඩනේ. ඒක ඇත්ත. යා කියනන නේද මාසෙකට විනාඩි 9කට අඩුවෙන් මේ වැඩේ කරන්න පුළුවන් කියලා? ඒක නම් ටිකක් අදාහ ගන්නත් අමාරුයි වගේ. ඔව්. ඒ කියන්නේ සමහර විට අර සිස්ටම් එක හදාගත්තට පස්සේ මාසිකව ඒක චෙක් කරලා මොන හරි පොඩි ගැළපීම් කරන්න යන කාලෙ වෙන්නේ නැති ප්‍රධාන අදහස තමයි විල් පවර් එක මත යැපෙන වෙනුවට සිස්ටම් එකක් හදන එක. හරි. ඉක්මනින් පටන් ගැනීමේ වාසිය පෙන්වන්න අර දක්ෂශාලී සහ මෝඩ ඩෑන් ගේ කතාවත් යා කියනෝ නේද? ඔව්. සාලි අවුරුදු 10ක් විතර ආයෝජනය කරලා නවත්තනවා. ඩෑනි ඊට පස්සේ පටන් අරන් අවුරුදු 20ක් විතර ආයෝජනය කරනවා. ඒත් අන්තිමද සාලිට තමයි වැඩිපුර සල්ලි තියෙන්නේ. අර කම්පවුන්ඩින් වල බලයයි කලින් පටන් ගැනීමේ වාසියයි නිසා. හරියටම. ඒ වගේම ආයෝජනය කරනවා කියුවට ඒකත් හරිව සංකීර්ණ දෙයක් වගේනේ හිතෙන්නේ. මොන කොටස්ද තෝරන්නේ, කවද්ද ගන්නෙ, කවද්ද විකුණන්නේ, වෙළඳපොළ දිහා බලාගෙන ඉන්න ඕන. ගොඩකයි හිතන්නේම ඒක තමයි ලොකුම බාධකයක්. ඒත් කතෝරයා කියන්නේ ඒක මිත්‍යාවක් කියලා. සාමාන්‍ය කෙනෙකුට හොඳම දේ තමයි හරිම සරල අඩු වියදම් සහිත ක්‍රමයක් අනුගමනය කරන එක. සරල ක්‍රමයක්. ඔව්. එයා යෝජනා කරන්නේ දිගු කාලීන අරන් තියාගන්න buy and hold ක්‍රමයක්.
විශේෂයෙන්ම අඩු වියදම් කර්ෂක ආරම්භුදල්. ඒ කියන්නේ low cost index funds වල ආයෝජනය කරන එක. දර්ශක ආරම්භුදල් ඒ මොනවද? හරිම සරලයි. ඒ කියන්නේ තනි සමාගම් වල කොටස් තෝරන්න මහන්සි වෙනව වෙනුවට කොටස් වෙළඳපොලේ ලොකු කැලලක්. හිතන්නකෝ ලංකාවේ නම් SBI එකේ තියෙන ලොකුම සමාගම් 20 වගේ නැත්නම් ඇමරිකාවේ S&P 500 එකේ තියෙන ලොකුම සමාගම් 500ම එක පැකේජ් එකක් වගේ ගන්න පුළුවන් ක්‍රමයක්. එතකොට එකක් ගත්තම ගොඩක් සමාගම් වල පොඩියට හරි ආයෝජනය වෙනවා. හරියටම. ඒ නිසා තනි කොටස් තෝරන්න මහන්සි වෙන්න ඕරේ නැහැ. ගාස්තුත් අඩුයි, විවිධාංගීකරණයත් වැඩි, රිස්ක් එක අඩුයි. එතකොට අර සාමාන්‍ය ප්‍රතිලාභයක් ලැබීම ගැනත් එයා කියනවා නේද? ඒක හොඳයි කියලා. ඔව්. ගොඩක් අය හිතන්නේ ආයෝජනයෙන් සාර්ථක වෙන්න නම් වෙළඳපොළ පරද්දන්න ඕනේ කියලා. හැමදාම හරිම කොටස් ටික තෝරගන්න ඕනේ කියලා. ඒත් ඇත්තටම ඒක කරන්න හරිම අමාරුයි. වෘත්තීය කළමනාකරුවන්ටත් බෑ ගොඩක් වෙලාවට. ඒ නිසා දර්ශක අරමුදලකින් ලැබෙන සාමාන්‍ය වෙළඳපොළ ප්‍රතිලාභය ලබා ගන්න එකම ඇත්තටම හොඳ දෙයක්. දිගු කාලිනව ඒක හොඳ වර්ධනයක් දෙනවා. අර කලින් කිව්ව සාර්ථක කතාවල අයත් මේ වගේ සරල ක්‍රම තමයි අනුගමනය කරලා තියෙන්නේ. එතකොට ආයෝජනයේ කියන එක එච්චර සෙක්සි වෙන්න ඕනේ. කොහෙත්ම නෑ. ප්‍රතිඵලදායක වුණාම ඇති. boring is good. හැබැයි ඉතින් ඔය දර්ශක අරමුදල් උනත් තෝරගන්න කොච්චර විකල්ප තියෙනවද අද කාලේ? තොරතුරු ඕනෑවටත් වඩා තියෙන එකත් ප්‍රශ්නයක් නේද? හොයාගන්න බැරි වෙනව හොඳ මේක. අනිවාර්යයෙන්ම. ඒකට තමයි කතුවරයා තොරතුරු බහුලත්වය, ඉන්ෆෝ ග්ලට් සහ තීරණ ගැනීමේ අඩපණ වීම, decision paralysis ගැන කතා කරන්නේ. decision paralysis. ඒ කියන්නේ තෝරගන්න විකල්ප වැඩි වෙනකොට මොකක්ද හොඳම දේ කියලා හිතාගන්න බැරුව අන්තිමට කිසිම දෙයක් නොකර ඉන්න මිනිස්සු පෙළඹෙනවා. එයා බැරි ෂ්වර්ට්ස්ගේ The Paradox of Choice පොත උපුටා දක්වනවා. ඒ පොත ගැන අහලා තියෙනවා. ඒක පෙන්වා දෙනවා ඇමරිකාවේ අර 401k විශ්‍රාම සැලසුම් වල ආයෝජන විකල්ප, ඒ කියන්නේ fund choices ගණන වැඩි වෙන්න සේවකයන් ඒකට සහභාගී වීම ඇත්තටම අඩු වෙනවා කියලා. ඇත්තද? ඒ කියන්නේ විකල්ප අඩු වෙනකොට වැඩියෙන් සහභාගී වෙනවා. ඔව් මොකද තෝරගන්න ලේසි. ඒ නිසා සරල බව simplicity කියන්නේ මූල්‍ය සැලසුමක ලොකු වාසියක්. විකල්ප දෙක තුනක් හොඳට තෝරගෙන ඒකේ ඉන්න එක විකල්ප 50ක් ගැන හිත ඉන්නවට වඩා හොඳයි. ඒක නා හරිම වැදගත් කාරණයක්. ඉතින් ඔය ස්වයංක්‍රීයකරණයෙන් හිත නිදහස් කරගත්තම ඊළඟට හිතන්න ඕන දේ තමයි ඒ ඉතුරු වෙල සල්ලි මොනවටද වියදම් කරන්න කියන එක. ඒකට එනව නේද අර සවිඥානික වියදම් කිරීම කියන අදහස? ඔව් ඒක තමයි මේ ප්‍රවේශයේ තවත් හරිම වැදගත් මම හිතන්නේ හරිම ලිබරේටිං නිදාස් කරන අදහසක්. කොහොමද ඒක වෙන්නේ? සවිඥානික වියදම් කිරීම කියන්නේ Taman ඇත්තටම ආදරය කරන Tamanට ලොකු සතුටක් වටිනාකමක් ගෙන දෙන දේවල් වලට හිතේ හැටයට සීමාවක් නැතුව වගේ වියදම් කිරීම. සීමාවක් නැතුව. ඔව්. ඒ කියන්නේ ඒ දේවල් වලට ලෝභ වෙන්නේ නැතුව වියදම් කරන එක. හැබැයි ඒ එක්කම Tamanට එච්චර ගාණක් නැති Taman තැකීමක් නොකරන දේවල් වලට කරන වියදම් අනුකම්පා විරහිතව කපහැරීම. cut ruthlessly. ඒ කියන්නේ හැම දෙයකම සල්ලි මනින්නේ නැතුව Tamanට වැදගත්ම දෙයට ප්‍රමුඛත්වය දීලා අනිත් දේවල් අයින් කරන එක. හරියටම. උදාහරණයක් විදිහට කෙනෙක්ට ගමන් බිමන් යන එක හරිම වැදගත් නම් එයා ඒකට ලොකු මුදලක් වෙන් කරනවා. හැබැයි එයාට අඩුත්ම ෆෝන් එකක් පාවිච්චි කරන එක එච්චර වටින්නේ නැත්නම් එයා ඒකට වියදම් කරන්නේ නැහැ. අවුරුදු ගාණක් පරණ ෆෝන් එකක් පාවිච්චි කරයි. කතුවරයා යාගේ මිත්‍රයා ජිම් ගන කියන කතාවත් ඒ වගේ නේද? ඔව්. ජිම්ට ලොකු පඩියක් හම්බ වුණ ගමන් එයා තවත් පොඩි ගෙදරකට මාරු වුණාරු. පොඩි ගෙදරකට. ඇයි මොකද එයාට වැදගත් උනේ කඳුරු බඳින්න, බයිසිකල් පදින්න වගේ දේවල් වලට වියදම් කරන එක මිසක් ලොකු ගයක් නඩත්තු කරන එක නෙවෙයි. ඒකේ යාගේ පොහසත් ජීවිතය නෙවෙයි. කතුවරයාම කියනවා නේද? එයා පොත් ගන්නකොට සල්ලි ගැන හිතන්නේ නැහැ කියලා. ඔව්. එයාගේ නීතිය තමයිලු පොතක් ගන්න හිතුනොත් තත්පර 5ක්වත් තර්ක නොකර ගන්නවා. මොකද එයාට පොත් කියවීම, ඉගෙන ගැනීම කියන එක එයාගේ පොහසත් ජීවිතයේ කොටසක්. එයාගේ පොහසත් ජීවිතය තව විස්තර කරනවා නේද? අර ඇපටයිසර් එකක් එනමුම් කරන එක. ඔව්. රෙස්ටොරන්ට් එකකදී ඇපටයිසර් එකක් එනමුම් කරන්න ඕනේද නැද්ද කියලා ගණන් හදන්නේ නැතුව එනමුම් කරන්න පුළුවන් එක. රස්නේ දවසක උමං මාර්ගයේ තෙරපිලා යන්නේ නැතුව ටැක්සියක් ගන්න පුළුවන් එක. දෙමව්පියන්ට උදව් කරන්න පුළුවන් එක. මේවා තමයි යාට පොහසත් කියලා දැනෙන දේවල්. එතකොට මේ පොහසත් ජීවිතය කියන එක එකිනෙකට ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම. ඒක තමයි වැදගත්ම දේ. මේක හරිම පුද්ගලිකයි. අනුන්ගේ Instagram feed එක දිහා බලලා එයාලා කරන දේවල් කරන්න යනව වෙනුවට Tamanට ඇත්තටම වැදගත් මොනවද? Tamanට සතුට ගෙන දෙන්නේ මොනවද කියලා
අවංකව හිතලා Tamanගෙම පොහොසත් ජීවිතය නිර්වචනය කරගන්න ඕන. එක වියදම් අධික දෙයක් වෙන්න ඕන නෑ එතකොට. කොහෙත්ම නෑ. සමහර වෙලාවට ඒක නිතර නිතර යාළුවොත් එක්ක එළියට යන එක වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගෙදරට වෙලා හොඳ කෝපි එකක් බොන එක වෙන්න පුළුවන්. සමහර වෙලාවට පවුලේ අයත් එක්ක වැඩිපුර කාලය ගත කරන එක වෙන්න පුළුවන්. ඉලක්කය වෙන්න ඕන සල්ලි එකතු කරන එක විතරක් නෙවෙයි, ඒ සල්ලි වලින් Tamanට වටිනා සතුටුදායක ජීවිතයක් ගොඩනගා ගන්න එක. ඒක හරිම හොඳ පණිවිඩයක්. හරි දැන් අපි කතා කරමු ගොඩක් අය බය වෙන, ඒ වගේම ගොඩක් මතභේද තියෙන මාතෘකාවක් ගැන, ණයපත්. ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ්ස්. ඔව්. ඒක නම් ගොඩක් අය කතා කරන්න අකමැති, නැත්නම් වැරදියට තේරුම් අරන් ඉන්න දෙයක්. කතෝරියානා මේ ගැන කතා කරන්න ටිකක් වෙනස් විදිහකට නේද? සාම්ප්‍රදායික උපදේශ වලට වඩා. ඔව්. එයාගේ ප්‍රවේශය ගොඩක් වෙනස්. ගොඩක් වෙලාවට අපි අහන්නේ ණයපත්වල අනුතුරු ගැන, ණය උගුල් ගැන, ණයපත් කපල දාන්න, පාවිච්චි කරන්න එපා වගේ දේවල්. ඔව්. ඒක ඇත්ත. ඒක සම්පූර්ණයෙන්ම වැරදිත් නෑ. වගකීමක් වැතුව පාවිච්චි කළොත් ණයපත් භයානකයි තමයි. හැබැයි කතුවරයා කියන්නේ ණයපත් දිහා බලන්න ඕන ආරක්ෂාකාරීව විතරක් නෙවෙයි, උපාය මාර්ගිකව, සමහර විට ප්‍රහාරාත්මකව කියලයි. ප්‍රහාරාත්මකව ඒ කොහොමද? ඒ කියන්නේ ඒ වයින් ලැබෙන ප්‍රතිලාභ, අර ත්‍යාග ලකුණු, රිවෝඩ් පොයින්ට්ස්, වට්ටම්, සමහර විට නොමිලේ දෙන ට්‍රැවල් ඉන්ෂුරන්ස් වගේ රක්ෂණ ආවරණ, බඩුගත්තම වගකීම් කාලේ දීර්ඝ කිරීම, වොරන්ටි එක්ස්ටෙන්ෂන්ස් වගේ දේවල් උපරිමයෙන් ලබා ගන්න උත්සාහ කරන්න ඕන කියලයි. නිකං වියදම් කරනවා වෙනුවට ඒ වියදමින් තවත් දෙයක් ලබා ගන්න එක. යාගේ මද්දකීමකුත් කියනවා නේද? කාර් ලෝන් එකක් ගන්න ගියන් උණු සිද්ධියක්. ඔව්. ඒක හරිම වැදගත් කතාවක්. එයාට හොඳ ක්‍රෙඩිට් ස්කෝර් එකක් තිබිලා. ඒ කියන්නේ ණය ලකුණු හොඳට තිබිලා. ඔව්. එහෙම තිබිලත් ලෝන් එක දෙන්න ගියේ බැංකුව පොලිය වැඩි කරලා තියෙනවා. හේතුව විදියට කියලා තියෙන්නේ ප්‍රමාණවත් ණය ඉතිහාසයක් හෝ විවිධ ණය මූලාශ්‍රය නැහැ කියලා. ඒ කොහොමද? ඒ කියන්නේ එයා ණයපත් එච්චර පාවිච්චි කරලා නැති නිසා, ලෝන් අරන් ගෙවලා නැති නිසා එයාලට එයාගේ ණය ගෙවීමේ හැකියාව ගැන ලොකු විශ්වාසයක් තියෙන්න බැරි වෙලා. ඒකෙන් එයාට අන්තිමට ඩොලර් දහස් ගාණක් අමතරව පොලි ගෙවන්න වෙලා. අප්පා, ඒ කියන්නේ ණයපත් පාවිච්චි නොකරන එකත් සමහර වෙලාවට අවාසියක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. බුද්ධිමත්ව පාවිච්චි කරලා වෙලාවට බිල් ගෙවලා හොඳ ණය වාර්තාවක් හදාගන්න එක සමහර වෙලාවට අනාගතයේදී අඩු පොලියට ලෝන් එකක් ගන්න වගේ දේවල් වලට උදව්වක් වෙනවා කියන එකයි යා කියන්නේ. අර පොයින්ට්ස් වලින් නොමිලේ ට්‍රිප් ගිය අයගේ කතාත් එතකොට මේ උපාය මාර්ගික භාවිතයට උදාහරණ. හරියටම. එයා කියනවනේ නේතන් කියලා කෙනෙක් එයාගේ පොයින්ට්ස් වලින් ව්‍යාපාරික පන්තියේ ටිකට් අරන් ඉතාලියට ගිහින් තිනවා. ජේන් තායිලන්තයට ගිහින් තිනවා. ජෝර්ඩන් ඩුබයි වල බර්ජ් ඛලීෆා එකේ තියෙන සුඛෝපභෝගී හොටෙලේ නැවතිලා තියෙනවා. මේ ඔක්කොම ණයපත් ලකුණු වලින්. ඒ කොහොමද? තමන්ගේ එදිනෙදා වියදම් කඩේ යන්නේවා, බිල් ගෙවනේවා කොහොමත් කරනවනේ. ඒවා මුදල් වලින් හරි ඩෙබිට් කාඩ් එකකින් හරි කරනා වෙනකොට හොඳ ප්‍රතිලාභ දෙන ණයපතකින් කරලා ඒකට ලකුණු එකතු කරගන්නවා. හැබැයි මාසේ අන්තිමට සම්පූර්ණ බිල ගෙවන්න ඕනේ නේද? නැත්තම් අර පොලියෙන් ඔක්කොම වාසි නැති වෙලා යනවනේ. අන්න ඒක තමයි වැදගත්ම දේ. මේ ක්‍රමය වැඩ කරන්නේ මාසේ අන්තිමට සම්පූර්ණ හිඟ මුදල ගෙවන්න පුළුවන් අයට විතරයි. පොලි ගෙවන්න වුණත් නම් ඒකෙන් කිසිම වාසියක් නැහැ. ණය උගුලක පැටලෙන්නත් පුළුවන්. ඒ නිසා වගකීම තමයි පළවෙනිටම තියෙන්න ඕන. ඒක ඇත්ත. කතුවරයා යාගේ තාත්තා ගැන කියපු කතාවකුත් තියෙනව නේද? කාර් එකක් ගන්න ගිය වෙලාවක. ඔව්. හරිම රසවත් කතාවක්. එයාගේ තාත්තා කාර් එකක් ගන්න ගින් දවස් 5ක් තිස්සේ කේවල් කරලා. දවස් 5ක්. ඔව්. අර මැට්ස් ටික හින්දා. ඔව්. ඒ පොඩි දේ හින්දා. කතුවරයා කියන්නේ සමහර වෙලාවට අපි ඕ වගේ පොඩි දේවල් වල අර ඩොලර් 50ක දෙයක් වගේ දෙයක හිරවලා ඩොලර් 5000ක ඩොලර් 50000ක ලොකු චිත්‍රේ මගහරවා ගන්නවා කියලා. නරපත්වල ප්‍රතිලාභ කියන ලොකු චිත්‍රේ දකින්නේ නැතුව බයටම ඒ වයින් ඈත් වෙලා ඉන්න එකත් සමහර විට ඒ වගේ වෙන්න පුළුවන්. ඒක හැරිම රසවත් කාරණා ටිකක් තමයි අද කතා කළේ. ඉතින් මේ මුළු විමසුමෙන් අපි ගත්තොත් ප්‍රධාන පණිවිඩ ටික සාරාංශයක් විදිහට කියවොත් මොනවද? මං හිතන්නේ ප්‍රධානම දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි අර මුදල් ගැන ඔළුවේ තියෙන පරණ අදහස් ප්‍රශ්න කරන එක. ඔව් ඒක අනිවාර්යයෙන්ම අර නොපෙනෙන මුදල් මත හඳුනාගෙන ඒවා ඇත්තද ඒවා තාම අපිට අදාළද කියලා බලන එක. හරි. දෙවෙනියට
ලොකු ජයග්‍රහණවලට මුල් තැන දෙන එක හැම පොඩි දෙයක් ගැනම වද වෙනවා වෙනුවට ස්වයංක්‍රීය ආයෝජන, ණය කළමනාකරණය, ආදායම වැඩි කරගන්න උත්සාහ කරන එක වගේ ලොකු බලපෑමක් කරන දේවල් ටික හරියට කරගන්න එක. තුන්වෙනියට අර ස්වයංක්‍රීයකරණය. හරියටම පුළුවන් හැමදේම ස්වයංක්‍රීයකරණ එක මුදල් කළමනාකරණයට යන මානසික බර අඩු කරගන්න, තීරණ ගැනීමේ වාර ගණන අඩු කරන්න සිස්ටම් එකක් හදාගන්න එක. 4. තමන්ගේ පොහොසත් ජීවිතය නිර්වචනය කරගන්න එක. අනුන් දිහා බලන්නේ නැතුව තමන්ට ඇත්තටම වටින දේවල් වලට සල්ලි යොදවන්න, අනවශ්‍ය දේවල් කපා හරින්න. අර සවිඥානික වියදම් කිරීම. අන්තිම එක සරලව තියාගන්න එක. ආයෝජන වගේ දේවල් සංකීර්ණ කරගන්නේ නැතුව සරල ඔප්පු කරපු ක්‍රම අනුගමනය කරන එක. අර 85ක් විසඳුම මතක තියාගන්න. පටන් ගන්න එක තමයි වැදගත්. නියමයි. ඇත්තකම හිතන්න ගොඩක් දේවල් තියෙනවා. සරලයි වගේ පෙනුනට හරිම බලවත් අදහස් ටික. ඔව්. අවසාන වශයෙන් අද අපි කතා කරපු මූලාශ්‍රයෙන් පොඩ්ඩක් එහාට ගිහින් ඒත් ඒ අදහස් වලින්ම ආభాෂයෙන් ලැබලා එක දෙයක් එකතු කරන්නද කියන්න බලන්න. අපි කතා කළේ සවිඥානික වියදම් කීම ගැනනේ. ඒ කියන්නේ මුදල් කියන සම්පත ගැන. ඔව්. ඇයි අපිට බැරි මේ සංකල්පය අපේ අනිත් වටිනා සීමිත සම්පත් දෙකටත් ඒ කියන්නේ කාලය සහ අවධානයටත් යොදා ගන්න? කාලයයි අවධානයයි. ඔව්. අපි අපේ කාලය අධිකව යොදවන්නේ මොන වගේ දේවල් වලටද? අපේ අවධානය වැඩිපුරම යොමු කරන්නේ කොහෙටද? ඒ වගේම අපිට වටිනාකමක් නැති නිකම්ම කාලය සහ අවධානය කාදමන මොන වගේ දේවල් වලින්ද අපිට වියදම් කපන්න පුළුවන් වෙන්නේ? ඒ කියන්නේ සෝෂල් මීඩියා වගේ දේවල් වලින්ද? වෙන්න පුළුවන්. නැත්තම් තේරුමක් නැති මීටින්ග්ස්. Tamanට වටිනාකමක් නැති සම්බන්ධතා. Taman ඇත්තටම ආදරය කරන තමන්ට වටිනාකමක් දෙන දේවල් වලට ඒ කාලයයි අවධානයයි කියන සම්පත් දෙකත් සවිඥානිකව යොදවන්න පුළුවන් නම් ඒකත් බොහොසත් ජීවිතයක් නේද? මං හිතන්නේ එමය. ඒකත් සල්ලි වගේම කළමනාකරණය කරන්න ඕන දෙයක්. ඒක නම් හරිම වැදගත් අදහසක්. අලුත් විදිහට හිතන්න පෙළඹවීමක්. ඒකනත් හිතන්න වටිනවා. එහෙමනම් අදට අපේ ගැඹුරු විමසුම මෙතනින් අවසන් කරනවා. හොඳයි. නැවතත් මේ වගේම තවත් මාතෘකාවක් සමගින් හමු වෙමු.